මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අකුණ ක්ලික් කරන්න. 984 මැෂින් එකේ ටයිමින් තියන්න අපි ඔබට මේ දැන් කියලා දෙන්නයි උත්සාහ කරන්නේ. මේකෙදි මුලින්ම අපි මේ විත් නොබ් එක සම්පූර්ණ සික්සැක් පළල්ම ස්ථානයට ගෙනල්ලා නවත්ත ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට. අනතුරුව ඔබට පේන ඇති මේ නීඩල් එක වම් පසට සහ දකුණු පසට මේ සික්සැක් ආකාරයට ගමන් කරනවා. දෙපැත්තට නීඩල් එක නිසියාකාරව ක්‍රියාත්මක වෙන ආකාරය. අපි දකුණු පසට මේ නීඩල් එක ගෙනල්ලා සම්පූර්ණයෙන්ම නීඩල් බාර් එක පාත් කරනවා. පාත් කරලා අපි බලමු කොහොමද ටයිමින් තියන්නේ කියලා. අපි මේ දොර ඉවත් කරලා අපි බලමු මේ ඔබට පේනවා මේකේ ටයිමින් තියෙන ආකාරය. ඉන්දිකටුව ඉහළට එසවෙද්දී කැරියර් පොයින්ට් එක හරියට ඉන්දිකටු සිදුරට මිලිමීටරයක් උඩින් හමු වෙන්න ඕනේ. නමුත් මේක ඉන්දිකටුව සෑහෙන උඩින් තියෙන්නේ. එහෙනම් ටයිමින් අවුට් මේ මැෂින් එකේ. අපි බලමු කොහොමද නිවැරදිව ටයිමින් තියන්නේ කියලා. නිවැරදිව ටයිමින් තබන්න ඉස්සෙල්ලා අපි මෙන්න මේ ඇලන් කී ඇන දෙක ගුරුල් කර ගන්නට ඕනේ. ඔබට පේන මේ ඇන දෙක අපි ගුරුල් කර ගන්නවා. දැන් අපි නැවතත් නීඩල් එක දකුණු පසෙන් සම්පූර්ණම කැරියර් එක අයින් කරලා පහළට ගේමු. අපි දැන් පල්ලෙහාටම ගෙනාවා. ගෙනල්ලා දැන් ඔබට පේනවා මේ අවස්ථාවේදී අපි මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. එකක් මේ නීඩල් බාර් එක සම්පූර්ණ පාත් කරලා අපි කැරියර් එක නීඩල් බාර් එකට ලං කරාම නීඩල් බාර් එකේ දකුණු පැත්තෙන් මේ කැරියර් එකේ පොයින්ට් එක පේන්නත් බෑ. වම් පැත්තෙන් කැරියර් එකේ පොයින්ට් එක පේන්නත් බෑ. ඒක තමයි නිවැරදි සීමාව. දැන් අපි ටයිමින් තියන්න ඕනේ. ටයිමින් තියද්දී ඉන්දිකටුවේ සිදුර කැරියර් පොයින්ට් එක හමු වෙද්දී කැරියර් පොයින්ට් එක තියෙන්න ඕනේ ඉන්දිකටුවේ සිදුරට මිලිමීටරයක් උඩින්. ඉන්දිකටුවේ සිදුරට මිලිමීටරයක් උඩින් තමයි හරියට කැරියර් එකේ පොයින්ට් එක තියෙන්නට ඕනේ. අපි නැවතත් අපේ දෙසට මේ වීල් එක කරකවලා ඉන්දිකටුව හිමින් උඩට ගාරම් බලමු. දැන් ඔයාලට පේන ඉන්දිකටුව හිමින් උඩට එනවා. හරියටම පොයින්ට් එකට මිලිමීටරයක් උඩින් කියලා දැන් ඔයාලට පේන ඇති අපි දැන් මෙන්න මේ ඇලන් කී ඇනෙන් නිවැරදි ස්ථානෙට මේ සම්බන්ධ වුණාට පස්සේ තද කර ගන්නවා අපි අර කලින් බුරුල් කරපු මෙන්න මේ ඇනේ. ඒකේ අනිත් ඇනේ අපි තද කරලා දැන් අපි නැවතත් චෙක් කරලා බලමු ටයිමින් නිවැරදිව තියනවාද කියලා. දැන් අර අපි මේක වීල් එක කරකවලා ගේනකොට අර සිදුරට උඩින් මිලිමීටරයක් උඩින් කැරියර් එකේ පොයින්ට් එක නවතින්න ඕනේ. ඔබට පේන ඇති. දැන් හරියටම නිවැරදිව මේක ටයිමින් තබන ආකාරය තමයි මේ ඔබ දැක්කේ. ඒ ආකාරයට තමයි අපි ටයිමින් තියන්නේ. කැරියර් පොයින්ට් එක ඉන්දිකටුවේ සිදුරට මිලිමීටරයක් උඩින් අනිවාර්යෙන් තැබිය යුතුයි.